අමතන්නට. වැඩම කොට වදාළ ගෞතර මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම අභිනවයෙන් පත් වුණ පාදේශ සභාවේ උපසභාපතිනිවරිය පුෂ්පා ගෝණවල සහෝදරිය, ඒ වගේම අපේ මන්ත්‍රී මහජන නියෝජිත කණ්ඩායමෙන්, ඒ වගේම රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා, ඒ වගේම රාජාංගනීය 11 අපේ ආයුර්වේදයේ වෛද්‍ය නිලධාරීතුමා, සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරීතුමිය, ඒ වගේම රාජාංගනීය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය, ඒ වගේම කාර්ය මණ්ඩලය, මේ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ සෑම රාජාංගනීය බලපෙදේශයේ සෑම තුලානක්ම ආවරණය වෙන විදිහට මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්න අපේ ආදරණීය අම්මලා තාත්තලා, අයියලා අක්කලා නංගිලා මල්ලිලා, සහෝදර සහෝදරයෝ සියලු දෙනාගේම අවසරයි. මා හිතනවා අපේ රටේ ජාතික දේශපාලනය වගේම බිමේ දේශපාලනයේ අලුතින් හිතන පතන නැවුම් තැනකට පත් කරන ප්‍රධාන අරමුණ කරා යන්න අපිට අවශ්‍ය වෙන මූලික අඩිතාලම තමයි අපි මේ අද දැම්මේ. එනිසා ඒ අඩිතාලම වෙනුවෙන් මේ රටේ දුක් විඳින මහත් වූ කම්කටොළු මැද ජීවත් වෙන අපේ රටේ ජනතාව විශාල කැපකිරීමක් කරා. ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපිට පුළුවන් වුණා අපේ රටේ ජාතික දේශපාලනය වගේම බිමේ දේශපාලනයේ අලුත් නැවුම් අකුරකින් ලියන්න. ඒක අපි ලැබපු ජයග්‍රහණය. එනිසා අපිට තියෙනවා දැන් බාරදූර වගකීමක්. ඒ බාරදූර වගකීම ඉටු කිරීම සඳහා අපේ රටේ මේ රාජාංගනයේ බලපෙදේශයේ ජීවත් වෙන අපේ අම්මලා තාත්තලා අපිට බාරදූර වගකීමක් පවරලා තියෙනවා. ඒ නිසා මේ වගකීම දැන් අපේ කර මත තියෙනවා. මා හිතනවා මේ වගකීම අපිට තනියෙන් කරට අරන් දුවනවට වැඩිය මේ බලපෙදේශයේ තුන සියලුම රාජ්‍ය ආයතන, සියලුම රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම අපේ ගෞතර මහා සංඝරත්නය, ඒ වගේම අපේ රටේ මේ බලපෙදේශය තුළ ජීවත් වෙන අපේ ආදරණීය අම්මලා තාත්තලා සියලු දෙනාගේ ශක්තිය මත මේ රාජාංගනයේ බලපෙදේශයේ ගොඩ නැගීම අපි හැම දෙනාගේම කර මත පැටලිලා තියෙනවා. ඒ නිසා ඒක සාක්ෂාත් කරගන්න, ඒක වඩාත් කාර්යක්ෂම කරගන්න, ඒක වඩාත් අලුත් විදිහට හිතන්න මම හිතනවා ජනතාව අතට වෙනදාටත් වැඩිය මැදිහත් වෙලා වැඩ කටයුතු කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේ ලබාගත් ජයග්‍රහණය මල්පල ගන්නන්නට, මේක සඵල කරගන්නට අපිට ඊටමත් වෙනදාටත් වැඩිය බොහෝ ආයාසයක් ඇරුව වැඩ කරන්න වෙයි. ඒ නිසා අපි දැන් දේශපාලන අධිකාරියට නායකත්වය දෙන්නට සූදානම්. ඒ කැපකිරීම කරන්න සූදානම්. අපි හිතනවා ඒ කැපකිරීමම අපිට අවශ්‍ය වෙනවා අපේ රටේ රාජ්‍ය සේවයේ සියලු දෙනා එකතු වෙන්න ඕන මේ වැඩේ කරන්න. මොකද අපිට තියෙනවා බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව තමයි මේ පැවතින සමාජ ක්‍රමයේ වෙනුවට අලුත් සමාජ ක්‍රමයක් පරිවර්තනයක් කරා යා යුතුයි අපි. අපිට දුන්න යෂ්ටිය මොන වගේද? අපිට දුන්නේ දූෂණයෙන් වංචාවෙන් පිරි යෂ්ටියක්. සමාජය පිරිහිච්ච යෂ්ටියක්. ආර්ථිකය
කඩාඩ වැටිච්ච යෂ්ටියක්. අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය අඩාල වූ යෂ්ටියක්. එහෙනම් මේ යෂ්ටිය දැන් අපි අලුත් පරිවර්තනයක් කරා යා යුතු වෙනවා. මේ සමාජ පරිවර්තනය මේ ඉලක්ක කරා යන්නට අපි හිතනවා අපි හැමෝගේම ආකල්පමය වෙනසක් සිදු වෙන්නත් ඕන. අපි වැඩ කරන කලාවේ වෙනසක් සිදු වෙන්න වෙයි. අපි හිතන පතන විදිය වෙනසක් සිදු කරගන්න වෙයි. අපි හිතනවා එහෙම වුණොත් තමයි අපි බලාපොරොත්තු වෙන සමාජ ක්‍රමය නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන ආර්ථික ක්‍රමවේදයට යන්න පුළුවන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන හොඳ ලස්සන රටක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් තමයි. ඒ නිසා මා හිතනවා ඒ බාරදූර වගකීම අපි හරි විදියට ඉෂ්ට කරමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම වැඩ කරමු. ඒ නිසා ඒ මතක් කිරීමත් සමගම මේ රාජාංගනය පාදේශීය සභා බල ප්‍රදේශය තුල අපි හැම අස්සක් මුල්ලක් නෑරම රිංගලා වැඩකරන්න සූදානම් කියන පණිවිඩය මං ඉතා ඕනෑකමින් අපේ රටේ ජනතාවට මතක් කරන්න කැමතියි. ඒ බලාපොරොත්තුව අපි ඒ වෙසින්ම ඉටු කරන්න අපි බැඳී සිටිනවා. ඒ පිළිබඳව සැකයක් විවාදයක් තියාගන්න එපා. මොකද මේ හැම බල ප්‍රදේශයක්ම ගත්තහම අපි දන්නවා නොවිසඳුණු ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්න ටිකට අපි හිතනවා එකවරම උත්තර දෙන්න බෑ. ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් ඇතුව සැලැස්මක් ඇතුව අපිට වැඩ කරන කලාවක් අපිට තෝරගන්න වෙනවා. ඒ නිසා ඒකට අපි වෙනදට වැඩිය මැදිහත් වෙනවා. ඒ නිසා අන්නේ බලාපොරොත්තු සහිතව මේ බල ප්‍රදේශයේ ගොඩ නැගීම වෙනුවෙන් අපේ ආදරණීය අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු සඵල කර ගැනීම වෙනුවෙන් අපි වෙනදාටත් වැඩිය වැඩ කරන්න සූදානම් කියන පණිවිඩය මේ අවස්ථාවේ මා ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා ඒ ශක්තිය ඒ ධෛර්යය අපි සියලු දෙනාම ඇති කරගෙන මේ බල ප්‍රදේශයේ ගොඩ නැගීම වෙනුවෙන් අපි වැඩ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි කියන ප්‍රාර්ථනා කරන ගමන් මාඩියනවා බොහොම ස්තුතියි.